Hi guys, ඔයාලා මේක තුලා ඉන්නේ SW Cube Master එකකින් එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මම මේ වීඩියෝ එකේ ගේන්න යන්නේ මේ 3x3 Rubik Cube එක solve කරන example වීඩියෝ එකක් ගැන. ඉතින් ඔයාලා මේ 3x3 Rubik Cube එක solve කරන්න තාම දන්නේ නැත්නම් මම basic method ටිකක් දාලා තියෙනවා මේ channel එකේ. ඒවා බලලා මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. හරි. අද දැන් මම මේ කරන්න යන්නේ මේ example solve එක. එතකොට මේකෙදි මුලින්ම cube එක scramble කරගන්න ඕන. එතකොට අපි scramble කරන්නේ WCA regulations අනුව. ඒ කියන්නේ සුදු පාට පැත්ත උඩට හිටින්නයි කොළ පාට පැත්ත අපිට මූණට මූණලා හිටින්නයි තියාගෙන මේ සූත්‍රය දාන්න ඕන. මේක තමයි මම අද මේ example solve එකෙන් දී ගන්න මේ scramble එක. L2 B prime L prime D prime B L2 R2 F D F2 D B prime D F2 B U L2 R prime U prime B prime L prime F B prime U R2. එතකොට ඒක ස්ක්‍රැම්බල් කරගත්තාම මේ විදිහට තමයි කියුබ් එක එන්නේ. සුදු පාට පැත්ත මෙහෙම තියෙන්න ඕන, කොළ පාට පැත්ත මේ විදිහට තියෙන්න ඕන, රතු පාට පැත්ත මේ වගේ තියෙන්න ඕන. එතකොට අපි බලමු එහෙනම් SIFOP method එකේ විදිහට මේ cube එක කොහොමද solve කරන්නේ කියලා. මේ scramble එකට අනුව. හරි. එතකොට අපිට මුලින්ම කරන්න තියෙන්නේ මේකේ සුදු පාට පැත්තේ cross එක හදාගන්න එක. සාමාන්‍ය සුදු පාටින් තමයි හදන්න පටන් ගන්නෙ. එහෙනම් සුදු පාට cross එක මුලින්ම හදමු. එතකොට දැන් එතනදී මට පේනවා මෙතන එක edge piece එකක්. ඒ කියන්නේ මුලින්ම edge piece හතරනේ හදන්න ඕන cross එකේදී. එතකොට මේ edge piece එකක් දැනටම හරියට මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒකේ පාට බැලුවොත් එහෙම මේ තැඹිලි පාට තියෙන්නේ. දැන් ඒක නිල් පාටට නෙමෙයි එන්න ඕන. එතකොට ඒක තැඹිලි පාට තියෙන පැත්තට යවන්න ඕන. මේ පැත්තනේ තැඹිලි පාට තියෙන්නේ. එතකොට මෙහෙම උඩ ලේයර් එකක් මේ පැත්තට කරපුවාම ඒක එන්නේ මේ විදිහට යනවා. එතකොට එහෙම එක පීස් එකක් හැදෙනවා. ඊට පස්සේ බැලුවොත් එහෙම අනිත් පීසස් දාන්න දැන් මට පේනවා මෙතන එක මේ පීස් එකක් තියෙනවා. ඒක නිල් පාටයි සුදු පාටයි එක. දැන් ඒක එන්න ඕන නිල් පාට තැනට. නිල් පාට සෙන්ටර් පීස් එක තියෙන පැත්තට තමයි එන්න ඕන. එතකොට ඒක මේ යට ලේයර් එකේ තියෙන්නේ. දැන් මේක තමයි උඩ ලේයර් එක. අපි හදන්න ගන්න ලේයර් එක තමයි උඩ ලේයර් එක. අප් ලේයර් එක. යට තියෙන්නේ ඩවුන් ලේයර් එක. එතකොට මේ ලේයර් එකේ තියෙන එක මෙහෙම දෙකක් කරකවලා මෙතනට ගේන්න ඕන. නිල් පාට පැත්තට හරියට හැදෙන විදිහට මෙහෙම ගේන්න ඕන. මෙතනදී පාට දෙක වෙනස්නේ. ඒ හින්දා අපි දැන් මෙතනදී කරන්න තියෙන්නේ මෙහෙම එකක් මේ පැත්තට කරලා මේ කියන්නේ ඉස්සරහට කරලා මේ විදිහට එකක් කරකවනවා. ඒ කියන්නේ මේ විදිහට මේක පාට දෙක සෙට් කරගන්නයි මේ කරන්නේ. ඊට පස්සේ මෙන්න මේක මේ විදිහට මේ පැත්තට කරකවපුවාම මේ විදිහට මේ edge piece එක මේ සුදු පාට center piece එකත් එක්ක ගැලපෙනවා. මේ සෙට් වෙනවා. එතකොට දැන් මෙතන හැදිලා තිබ්බ එක ඔයගොල්ලන්ට මතක ඇති මේ තැඹිලි පාට එක හැදිලා තිබ්බේ. ඒක දැන් කැඩලා තියෙනවා. එතකොට ඒක ආයෙ හදා ගන්න ඕන හින්දා අපි ඒක ආයෙ මේ පැත්තට ආපස්සට කරකවනවා. එතකොට මේ pieces දෙක මේ විදිහට හැදෙනවා. ඊට පස්සේ බැලුවොත් එහෙනම් ඉතුරු center pieces edge pieces දෙක හදද්දී දැන් මෙතන තව edge piece එකක් මට පේනවා රතු පාටයි සුදු පාටයි edge piece එක. එතකොට ඒක මෙන්න මේ පැත්තට එන්න ඕනේ. ඒ කියන්නේ රතු පාට පැත්තට එන්න ඕනේ. ඒක මුලින්ම දැන් ඒක තියෙන්නේ මේ උඩ ලේයර් එකේ. අප් ලේයර් එකේ. පේනවනේ. මේ piece එක තියෙන්නේ මේ උඩ ලේයර් එකේ. එතකොට ඒක මුලින්ම යට ලේයර් එකට ගන්න ඕන. යට ලේයර් එකට ගන්න නම් මෙහෙම moves දෙකක් කරකවපුවාම යට ලේයර් එකට එනවා. මෙහෙම තිබ්බ එක මෙහෙම moves දෙකක් කරකවපුවාම යට ලේයර් එකට එනවා. ඊට පස්සේ අර කලින් වගේම දැන් රතු පාට පැත්තට මෙහෙම මුලින්ම ගන්න ඕන මේ විදිහට. මේ විදිහට සෙට් වෙන විදිහට. ඊට පස්සේ කලින් වගේම තමයි කරන්න තියෙන්නේ. මේක එකක් මේ පැත්තට දානවා. ඊට පස්සේ මේක ආයේ මේ පැත්තට කරනවා. එතකොට මේ දෙක සෙට් වෙනවා. ඊට පස්සේ ආයේ මේක මේ පැත්තට කරන්නයි තියෙන්නේ. එතකොට මේ පාට දෙක අනුව edge piece එක සෙට් වෙනවා. ඊට පස්සේ මෙතනට ඇවිල්ලා තියෙන කැඩුන මේ edge piece එක ආයේ මෙහෙම කරකවපුවාම එතනට ආයේ එනවා. දැන් ඊට පස්සේ අන්තිම edge piece එක තමයි මේක. මේකත් ඕනනම් අර වගේ අන්තිම layer එකට අරගෙන මෙහෙම හදන්නත් පුළුවන්. ඒ වුණාට මෙතනදී දැන් මට පේනවා දැන් මේක මේ මෙතනට එන්න ඕන. මේ edge piece එක එන්න ඕන මෙතනට. මෙතන තියෙන එකනේ එතන තියෙන්නේ. එතකොට අපිට මෙහෙම කරලා බලන්න පුළුවන්. දැන් මම මෙන්න මේ up layer එක උඩ layer එක මෙහෙම එකක් මේ පැත්තට කරනවා. එකක් මේ දකුණු පැත්තට කරේ. ඊට පස්සේ මේක එකක් මෙහෙට කරනවා. ඒ කියන්නේ පාත් කරනවා. මෙහෙම තිබ්බ එක මෙහෙම කරනවා. එතකොට ඔයාලට පේනවා මෙතන මේ cross එක හැදෙනවා.
හැබැයි පොඩ්ඩක් පොඩි වැරද්දක් තියෙනවා, පාට වල වෙනසක් තියෙනවා මෙතන. එතකොට ඒක ආයෙක හරි ගස්සන්න මේ පැත්තට එකක් කරකවුවාම හරි. කලින් කරා මේ පැත්තට මූව් එකක්. දැන් මේ පැත්තට මූව් එකක් කරනවා. එතකොට ඒ ක්‍රොස් එක හරියට සොල් වෙනවා. එතකොට ඒක තමයි ක්‍රොස් එකකින් කරන්නේ. දැන් පළවෙනි ස්ටෙප් එක හරි. හරි. දැන් ඊළඟ ස්ටෙප් එකේ කරන්න තියෙන්නේ මේ ලේයර්ස් මේ ෆස්ට් ලේයර් එකයි මිඩල් ලේයර් එකයි හදන එක. සෙකන්ඩ් ලේයර් එකයි හදන එක. එතකොට ඒක කරන්න කලින් මම මේ මුලින්ම හදපු පැත්ත තියෙනවානේ මේ සුදු පාට පැත්ත. ඒ පැත්ත මෙහෙම යට පැත්තට හිටින විදිහට හරව ගන්නවා. ඒ කියන්නේ බොටම් ලේයර් එක තමයි දැන් මේ සුදු පාට පැත්ත. උඩ ලේයර් එක තමයි මේ පැත්ත. කලින් ඒකේ අනිත් පැත්ත තිබ්බේ. දැන් එහෙම මාරු කරගත්තට පස්සේ අපිට තියෙන්නේ මේ පළවෙනි ලේයර් එකයි දෙවෙනි ලේයර් එකයි එකපාර හදන්න. ඒකට කියන්නේ අපි F12 කියලා. එතකොට ඒකෙදි මුලින්ම කරන්න ඕන දැන් මෙතන මම මේ පාට මෙතන පීස් එක ගත්තොත් එහෙම මට පේනවා මේ පීස් එක මෙතන තියෙන්නේ. කියන්නේ රතු පාටයි නිල් පාටයි එන්න ඕන කොටුව එන්න ඕන මෙතනට. ඒ කොටුව තියෙන්නේ මේ ලේයර් එකේ. එතකොට මෙතනට හරියන H පීස් එක තියෙනවා මෙතන. නිල් පාටයි රතු පාටයි කොටුවන එන්න ඕන මෙතනට. එතකොට ඒක තියෙන්නේ මෙතන. එතකොට ඒ කොටු දෙකම තියෙන්නේ අපේ මේ උඩ ලේයර් එකේ. එතකොට එහෙම ලේයර් එන්නේ එහෙම කොටු දෙකම උඩ ලේයර් එකේ තියෙනවා නම් එන්නේ කොටු දෙකෙන් තමයි අපි මේ ස්ටෙප් එක දාන්න පටන් ගන්න. එතකොට ඒක දාන්නේ එහෙම දාන්නේ ලේසියෙන්ද. එතකොට දැන් මුලින්ම කරන්න තියෙන දැන් මෙතන පාට බලන්න ඕන මුලින්ම මේ උඩ තියෙන පාට. අප් ලේයර් එකේ උඩ තියෙන පාට. මෙතන රතු පාට මෙතන නිල් පාට. පාට වෙනස්. ඒ හින්දා මේකෙදි අපි එක විදිහක් තියනවා දාන්න ඕන. එතකොට මුලින්ම මේක අපි එන්න ඕන තැනට මේ කියන්නේ මේ කෝණ පීස් එක එන්න ඕන මෙතනට. ඒ එන්න ඕන තැනට උඩ ලේයර් එක මෙහෙම දෙපාරක් කරකවන්න ඕන. දෙපාරක් කරකවුවම නෙන්නේ. මෙහෙම එනවා. ඊට පස්සේ අපිට දැන් මේ දෙක එකතු කරන්න තියෙන්නේ. මේ දෙක එකතු කරලා ඒ දෙකම එකපාර දාන්නයි තියෙන්නේ. එතකොට ඒක කරන්න තියෙන්නේ දැන් මෙතනදී නම් හරිම ලේසි. මේ විදිහට එකපාරක් උඩට කරකවුවාම මේ දෙක එකතු වෙනවා. මෙහෙම තිබ්බේ. මේ විදිහට කරකවුවාම ඒ දෙක එකතු වෙනවා. ඊට පස්සේ ආයේ මේ පැත්තට එකක් කරකවන්න ඕනේ. U prime move එකක්. ඊට පස්සේ ආයේ මේක යටට කරකවුවන සෙට් වෙනවා. ඒ කියන්නේ මෙහෙම තිබ්බේ. මෙන්න මේ විදිහට තමයි ඒක තිබ්බේ. මුලින්ම මේක එකක් උඩට කරගෙව්වා. L prime move එකක්. ඊට පස්සේ U prime move එකක් කරගෙව්වා. ඊට පස්සේ L move එකක් කරකවනවා. එතකොට මේ බ්ලොක් එක හැදෙනවා. ඊට පස්සේ අපි බලුවොත් එහෙනම් තව ඒ වගේ H piece එකකුයි කෝණ piece එකකුයි දාන්න. දැන් මෙතන මට පේනවා මෙතන මේ තියෙන නිල් පාටයි තැඹිලි පාටයි H piece එකයි මේ කෝණ piece එකයි මට පේනවා. ඒක තියෙන්නේ උඩ ලේයර් එකේ. මෙන්න මේ ලේයර් එකේ තමයි එකක් තියෙන්නේ. මේ දෙක. එතකොට මේ දෙක එන්න ඕන මෙතනට. තැඹිලි පාටයි නිල් පාටයි සුදු පාටයි තියෙන තැනට තමයි එන්න ඕන. එතකොට ඒක උඩ මෙතන ඒ piece එකත් හරියට තියෙනවා. එතකොට ඒක ගන්න දෙයක් නෑ ආයි. එතනම තියෙනවා. දැන් මේ වගේ අවස්ථාවකදී බලන්න ඕන මෙතන උඩ තියෙන පාට. එතකොට මෙතන නිල් පාට මෙතන සුදු පාට තියෙනවා. එතකොට මෙතන උඩ සුදු පාට තියෙනවා නම් මේකට දාන්න විශේෂ ක්‍රමයක් තියෙනවා මේක හදන විදිහේ. එතකොට ඒක තමයි මුලින්ම අපි මේ ඉතුරු H piece එක ඒ අදාළ පාටට මෙහෙම කරවව ගන්න ඕන. උඩ ලේයර් එක මෙහෙම දෙකක් කරකවන්නයි තියෙන්නේ එතකොට. මේ විදිහට තැඹිලි පාට හරියට ගලප ගන්න ඕන, සෙට් කර ගන්න ඕන. ඊට පස්සේ උඩ තියෙන්නේ නිල් පාටනේ. එතකොට නිල් පාට පැත්ත මෙහෙට එන්න ඕන. අපි මේ පැත්තට නෙමෙයි විරුද්ධ පැත්තට මේක මෙහෙම එකක් කරකවනවා. ඊට පස්සේ මෙන්න මේ ලේයර් එක උඩ ලේයර් එක එකක් කරකවලා මෙන්න මේක මෙතනට කියනවා. එතකොට මේ දෙක සෙට් වෙනවා. ඊට පස්සේ ආයේ මේක ආයේ මේ පැත්තට කරකවපුවාම මේක ආයේ අන්තිම ලේයර් එකට එනවා මෙහෙම. මේ ලේයර් එකේ මේක කැඩිලානේ තිබ්බේ. කියන්නේ ලේයර්ස් දෙකකනේ තිබ්බේ මේක. මේ බ්ලොක් එක තියෙන ලේයර්ස් දෙකක. එක ලේයර් එකකට ගන්න ඕනේ. එතකොට ඒක මෙහෙම ගන්න තියෙනවා. ඊට පස්සේ අපි මේ වගේ මේ U prime move එකක් ආයේ කරකවනවා. ඊට සාමාන්‍ය විදිහට මෙතනට මේ දාන්නයි තියෙන්නේ ඒක. මේ පැත්ත උඩට ගන්නවා, මේක මෙහෙට කරනවා, ආයේ මේක පල්ලෙහාට දාන්නයි තියෙන්නේ. ඒ විදිහට තමයි එතකොට මේ බ්ලොක් එක හදන්නේ. තව එකක් බැලුවොත් එහෙම දැන් ඉතුරු පෙයාස් දෙක හදන්න ඕන. එතකොට දැන් මට පේනවා මේ දෙකේම H pieces විතරයි උඩ ලේයර් එකේ තියෙන්නේ. ඉතුරු ඒවා තියෙන්නේ යට ලේයර් එකේ. එතකොට මම මෙතනින් තෝරගන්නවා මේ piece එක දාන්න. ඒ කියන්නේ තැඹිලි පාටයි කොළ පාටයි එක මෙතනට එන්න ඕන. එතන කෝණ piece එක මෙතන තියෙන්නේ. එතකොට මේ දෙක අපිට එකතු කරගන්න ඕන. එතකොට මේකෙදි අපි මේක මම මෙහෙම කරනවා මෙතනදී. මේක එකක් මේ පැත්තට කරකවනවා. ඊට පස්සේ ආයේ
R move එකක් කරකවනවා. ඒ කියන්නේ මේ පැත්ත layer එක උඩට ගන්නවා. ඊට පස්සේ ආයේ මේක මෙහෙට කරකවනවා. ඊට පස්සේ මේක පාත් කරනවා. එතකොට මේ දෙකම උඩ layer එකට එනවා. ඒතර මේකෙදි ප්‍රධාන වශයෙන් කරන්නේ මේ දෙකම උඩ layer එකට ගන්න එක. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේක මෙහෙම අපි එන්න ඕන තැනට මේ piece එක ගන්න එක. ඊට පස්සේ මෙතන අර කලින් වගේම ලේසියෙන්ම මේ පාට දෙක වෙනස් හින්දා මේ විදිහට එකක් උඩට R move එකක් කරකවලා U prime move එකයි R prime move එකයි දාපුවම මේ දෙක එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අන්තිම කෝණ piece එකයි edge piece එකයි තියෙන්නේ. ඒ දෙක එකතු කරන්න දැන් අපිට තියෙන්නේ. එතකොට ඒකෙදි මෙතනත් මේ edge piece එක මේ middle layer එකේ තියෙන්නේ. ඒ කියන්නේ උඩ layer එකේ නෙමෙයි තියෙන්නේ. ඒ හින්දා මුලින්ම මේක උඩ layer එකට ගන්න ඕන. එතකොට ඒකෙදි කරන්නේ මේක එකක් මෙහෙට කරලා මේක R move එකක් කරකවනවා. ඊට පස්සේ ආයේ U move එකක් කරකවනවා. ඊට පස්සේ ආයේ R prime move එකක් කරකවනවා. එතකොට මේ දෙකම එකම උඩ layer එකට එනවා. ඊට පස්සේ ආයේ කලින් විදිහටම මේ මෙතන තියෙන කෝණ piece එක මෙතනට එන්න ඕන. මෙතන උඩට ඒක ගන්න ඕන මෙහෙම කරකවලා. ඊට පස්සේ මේ දෙක අර කලින් වගේමයි පාට වෙනස්. ඒ හින්දා මෙහෙම ලේසියෙන්ම මේක මේ ඉන්සර්ට් කරන්න පුළුවන්. පෙයා කරන්න පුළුවන්. එතකොට ඒක තමයි දෙවෙනි ස්ටෙප් එක හේවත් F2L එකෙන් කරන්නේ. හරි. ඊළඟට තියෙන්නේ තුන්වෙනි ස්ටෙප් එක. ඒකට කියන්නේ OLL කියලා. ඒකෙදි කරන්නේ මෙන්න මේ කහ පාට පැත්තේ සම්පූර්ණම සෝල්ව් කරන එක. ඒකට ගොඩක් සූත්‍ර ටිකක් තියෙනවා. දැන් මෙතනදී ඇවිල්ලා තියෙන එක කේස් එකක් ඒකෙදි. දැන් මේ විදිහට આવොත් මේ T අකුරක් හැටියට ඇවිල්ලා තියෙන්නේ. එතනදී මෙතන බ්ලොක් එකයි මේ පැත්තේ බ්ලොක් එකයි හැදිලා තියෙනවා. එතකොට මේ වගේ අවස්ථාවකදී අපි මේ දාන්න ඕන සූත්‍රය තමයි මේ විදිහට කියුබ් එක තියාගන්න ඕන මුලින්ම T අකුර මේ විදිහට හරහට හිටින්නයි මේ විදිහට ලයින් එක මේ දකුණු පැත්තේ හිටින්නයි තියාගෙන මේ සූත්‍රය දාන්න තියෙන්නේ. R U R prime U prime R prime F R F prime. එතකොට කියුබ් එක සොල්ව් වෙනවා. හරි. දැන් අන්තිමටම තියෙන්නේ අන්තිම ස්ටෙප් එක. ඒකට කියන්නේ PLL කියලා. ඒකෙදි කරන්න තියෙන්නේ මේ අන්තිම edge pieces හරි මේ අන්තිම last layer එක මේ සොල්ව් කරන එක. මෙතනදී මේ සම්පූර්ණ එක පැත්ත සොල්ව් වෙලා තියෙනවා. එතකොට අපිට බලන්න ඕන මොන කේස් එකද කියලා. මේකේ කේසස් 21ක් තියෙනවා. එතකොට මේ 21ට කෙනෙකුට වෙනස් සූත්‍ර 21ක් තියෙනවා. ඉතින් මෙතනට ඇවිල්ලා තියෙන්නේ UA perm කියන එක. ඒක අපි හොයාගන්න මෙතන මේ ඔක්කොම තියෙන්නේ headlight ඇවිල්ලා තියෙන්නේ පැති තුනේම මේ වගේ එනවාට කියන්නේ headlight. එතකොට headlight තුනක් තියෙන්නේ. එතකොට එකක විරුද්ධ පැත්තේ පාට ඇවිල්ලා තියෙනවා. නිල් පාට විරුද්ධ පැත්ත කොළ පාටයි. මේ පැත්තේ තියෙන්නේ ඒක. මෙතන headlight එක. එතකොට අනිත් ඒවා එහෙම නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ වගේ විරුද්ධ පැත්තට ඇවිල්ලා තියෙන පාට තියෙන headlight එක මේක ඒක දකුණු පැත්තට හිටින්න මේ විදිහට කියුබ් එක තියාගන්න. මේකට කියන්නේ UA perm කියන එක. එතකොට මේකෙදි දාන්න තියෙන්නේ මේ සූත්‍රේ R U prime R U R U R U prime R prime U prime R2. එතකොට කියුබ් එක සම්පූර්ණ සොල්ව් වෙනවා. එතකොට මේක තමයි මේ SIPOP method එකේ ස්ටෙප් 4කින් සොල්ව් කරන්නේ. එතකොට මේ විදිහට ඔයාලා මේකේ තියෙන මේ OLL PLL කියන සූත්‍ර ටිකයි F2L කොහොමද හරියට කරන්නේ? ඒ කියන්නේ දෙවෙනි ස්ටෙප් එක කොහොමද ලේසියෙන් කරන්නේ කියන එකයි ක්‍රොස් එක ඉක්මනට හදාගන්නේ කොහොමද කියන එකයි බලලා හොඳට ප්‍රැක්ටිස් කරොත් ඔයාලට මේ කියුබ් එක තත්පර 15කින් 20කින් වගේ කොහොමද සොල්ව් කරන්න පුළුවන් වෙනවා. එතකොට මේ වීඩියෝ එක ගැන අනිත් අයට දැනගන්න මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. අනිවාර්යෙන්ම මම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි ඊළඟ එක්සැම්පල් සොල්ව් වීඩියෝ එකෙන් හමු වෙමු.